සුබ දවසක් වේවා. කොහොමද ඔයාලට? හෙට මට තියෙනවා පන්සලට දවල් දාණය පිළියෙල කරන්න. මාස 4කට සැරයක් තමයි දවල් දාණය තියෙන්නේ. ඉතින් අද සිකුරාදා දවසක්. ඉතින් මම මේ ලහිලහි සූදානම් වෙන්නේ හෙට දාණය සඳහා පිළියෙල කරගන්න මම බලාපොරොත්තු වෙලා ඉන්න බටු මෝජුව කට්ලට් වගේ ඒවා කලින් දවසේ හදලා තියන්න. ඉතින් මම මේවා පිළියෙල කරන අතරේ හස්බන්ඩ්ෝයි ළමයි දෙන්නයි ගියා පන්සලට දානි බාස්කට් අරන් එන්න කියලා. වැඩේ කියන්නේ හෙට දානේ නැහැ කියලානේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාට වෙනත් සාංගික දානයකට මං හිතන්නේ ආරාධනා ලැබිලා තියෙනවා. එතකොට අපේ දානේ අවශ්‍ය නොවන බව පවසලා තියෙනවා. ඉතින් පුංචි දුකකුත් හිතුණා. මොකද මං උදේම ගිහිල්ලා බඩු ගෙනල්ලා මම මේවා ලයිලයියේ සූදානම් කරනකොට හෙට දානය නැහැ කියලා කිව්වහම ඉතින් හස්බන්ඩ් කිව්වා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අපි දැන් මේ හදන දාන ওই විදිහටම හදමු. හදලා අපි නැති බැරි කිහිප දෙනෙක් බලලා පාරේ ඉන්න අය කවුරු හරි බලලා ඒ අයට ඒ කෑම පාර්සල් ටිකක් හදලා ඒ විදිහටම දෙමු කියලා. ඉතින් මමත් හිතුවා ඒක හරි. ස්වාමින් වහන්සේලාට කොහොමත් සාංගික දානය ලැබෙන නිසාත් මම බුදුහාමුදුරන් වෙනුවෙන් පන්සලේදී අපි තියෙන බුද්ධ පූජාව ගෙදරදී පවත්වන්නත් මම තීරණය කරා. ඊට පස්සේ කිසිදු අඩුවක් නැතුව මම හදන්න හිටිය සියලුම දේවල් හදලා කෑම පාර්සල් හදන්න තීරණය කරා. සාමාන්‍යයෙන් පන්සලේ අපි දානෙ දෙන යන පන්සලේ වැඩ ඉන්නේ ස්වාමින් වහන්සේලා උපරිම 3 නමක් හෝ 4 නමක් බුද්ධ පූජාවත් සමග 5 නමක් වගේ තමයි. ඉතින් අපි ඒ ගානට තමයි මම බඩු ගෙනල්ලා පිළියෙල කරන්න සූදානම් වුණේ. ඉතින් ඒ ප්‍රමාණයට හරියන අපි කෑම පාර්සල් 6 දෙනෙකුට ලබා දෙන්න තීරණය කරලා තමයි අපි මේ දානේ මේ විදිහටම පිළියෙල කරමින් යන්නේ. ඉතින් මේ වෙනකොට මම බටු මෝජුව හදලා ඉවරයි. සාමාන්‍ය විදිහටම තමයි මම බටු මෝජුව හදාගත්තේ. මේකට මම අල්වසානේ සමහර තක්කාලි සෝස් සම චට්නි වගේ ඒවා දානවා. මම ඒවා දැම්මේ නැහැ. අබ්බ විනා කිරි රසට තමයි හදන්න කැමති උනේ. ඊළඟට මම කට්ලට් පේස්ට් එක තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දකින්න ඇති මං අල කෑලි කෑලි වලට කපලා තැම්බෙන්න තිබ්බා. අල ගෙඩි පිටින් තම්බලා මම පස්සේ පොඩි කරේ නෑ. මට ඒක ලේසි චූටි කෑලි වලට කපලම තම්බනකොට ඉක්මනට පොඩි කර ගන්නත් පුළුවන්. ඉක්මනටත් තැම්බෙනවා. කට්ලට් පේස්ට් එක හදලා ගුලි කරලා පාන් කොටු වලත් දවටලා ෆ්‍රිජ් එකට දාලා තමයි මම තිබ්බේ පහුවදා උදේට බදින්න ගන්නවා කියලා හිතලා. මේ පහුවදා උදේ ඒ කියන්නේ සෙනසුරාදා උදේ මං හරිනම් දාන ගෙනියන දවස. ඉතින් දෝනිත් උදෙම නැගිටලා ඉතින් මට බෝංචි ටිකක් එහෙම සුද්ධ කරලා දුන්නා. බෝංචි ටික තෙලට දාලා ඒකට 3-5 මුකුත් දැම්මේ නැහැ. කාය චුට්ටක් දාලා පොල් කිරි ටිකක් දාලා ලස්සනට කොළ පාටට හිටින්න තමයි මම ගත්තේ. බෝංචි එක හදන අතරේ එහා ලිපේ මාළු කරි එක හැදෙනවා. ඊළඟට මම දානය සඳහා පිළියෙල කරනවා නම් මං හිතන් හිටියේ අල කිරි හොද්ද හදන්න. නමුත් දැන් පාර්සල් බෙදනකොට අල හොදි බෙදන්න පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් නිසා හොදි තැවරෙනවා වගේ කියලා හිතුණා. ඒක නිසා මම අල කරි එක වෙනුවට පරිප්පු තමයි හැදුවේ. කට්ලට් ටිකත් හොඳටම ආවා. එකක්වත් කැඩුනේවත් නැහැ. ඊළඟට මට දුව ඒ වගේම පපඩම් ටිකක් බදින්න උදව් කරා. ඇත්තටම මේ පුංචි පුංචි වැඩ කරලා දෙන එක මට ගොඩාක් ඒවා උදව්වක් වෙනවා. ගොඩාක් වටිනවා. පන්සලට දානය රැගෙන ගියා නම් අපි එහෙ බුද්ධ පූජා පවත්වනවනේ.
ඉතින් මට අද ඒ අවස්ථාව ලැබෙන්නේ නැති නිසා මම කරපු වැඩේ ඉතින් අර අපි හදාගත්ත හැම කෑමකින්ම අග්‍ර කොටස බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මං ඉස්සලාම වෙන් කරගත්තා. ඊට පස්සේ ඒ සියල්ලම මම බුදුහාමුදුරන් වෙනුවෙන් කියන්නේ කට්ලට් හැබැයි මාළු ඇරෙන්න අනිත් දේවල් වලින් ගෙදරදීම බුදු පූජාව පිළිල කරගත්තා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. ඉතින් මේ හදාගත්ත දානය පන්සලට ගිහිල්ලා පූජා කරන්න බැරුණා කියලා මට පොඩ්ඩක්වත් පසුතැවිල්ලක් නැහැ. මොකද මම ඒ විදිහටම බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පූජාවත් සිද්ධ කරා. පන්සලේ ඉන්න හාමුදුරුවන්ටත් ඒ සාංගික දානකින් හෝ ඒ ආරාධනා ලැබුව තැනින් දානය ලැබෙන නිසා සහ තවත් මං හිතනවා මේ හැමදේම සිද්ධ වෙන්නේ හොඳට දෝ කියලා. මොකද සමහර වෙලාවට ඇත්තටම කුසගින්න ඉන්න එක්කෙනෙක් හරි ඉඳලා එයා වෙනුවෙන් අපි ඔය බෙදෙන කෑම පාර්සල් වලින් එක පාර්සලයක් හරි දෙන්න අවස්ථාවක් ලැබුණා දෝ කියලාත් මට හිතෙනවා. ඉතින් මේ හැමදේම වෙන්නේ හොඳටයි කියන දේ තමයි මං විශ්වාස කරන්නේ. මේ වෙනකොට වෙලාව 11:45ට විතර ඇති. ඉතින් අපි කොහොම හරි ටාගට් කරේ 12 මාර වෙනකොටවත් කෑම පාර්සල් ටික දෙන්න ඕනේ. ඉතින් අපි නගරේ පැත්තට ගිහිල්ලා කෑම පාර්සල් ටික දුන්නා. ඉතින් කෑම පාර්සල් ටික දීලා ඉවර වෙලා එනකොට අපි දැක්ක පාරේ ඉන්න තියෙනවා රසමරස පොල් අයිස්ක්‍රීම්ුයි වටලප්පුමුයි තියෙන තැනක්. ඉතින් හතර දෙනාටම අයිස්ක්‍රීම්ුයි වටලප්පුමුයි කන්න ඕන වෙලා එතනත් නැවතිලා ඒකත් කෑවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් අදට. සුබ දවසක් වේවා.